ඇත්තටම මට යතුරුපැදියක අවශ්‍යතාවයක් මතුවුණා. ඉතින් ඊට පස්සේ මම මගේ Facebook එක මම සර්ච් කරා. ඊට පස්සේ මම දැනගත්තා මේ YN එන්ටර්ප්‍රයිසස් ආයතනය ගැන. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කතා කරා. කතා කරලා තමයි මම ඇත්තටම ඊට පස්සේ ආයතනයේ මුලින්ම මෙතන සම්බන්ධ වුණේ. ඇත්තටම මේ CD100 බයික් එක ගන්න මම ඉතාලියේ ගියේ මෙතෙන් ඇවිල්ලා මේ අලුත් බයික් එකක් ගන්නවද නැවත අපි රිසර්ව් බයික් එකක් ගන්නවද කියලා මම දීර්ඝ හිටියේ. නමුත් මම මෙතෙන් ආවට පස්සේ අපේ මේ බයික් එකේ තියෙන ඔප්ෂන් ටික මට මේ අපේ YNS එන්ටර්ප්‍රයිසස් එකේ නියෝජ්‍ය මහත්මයාට තේරුම් කරලා දුන්නාට පස්සේ මම ඇත්තටම මේ CD100 බයික් එක අලුතෙන් ගන්න තීරණය කරා. මොකද ආර්ථික වශයෙන් අපේ සාක්කුණත් හොඳයි පාරේ විතර ඉන්න මිනිස්සු අපිට මේ කිලෝමීටරයකට ඊතරේ කිලෝමීටර 80ක් දුරනවා කියන්නේ ඇත්තටම මේ අපිට අද කාලේ හැටියට ගොඩක් වටිනවා. ඒ අලුත් CD100 බයික් එකේ උපකරණ ගොඩක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක, USB charging එක, alloy wheel එක, ඉන්ධන මාපක. ඉතින් ඒක හරි වටිනවා අපිට ගොඩක් ප්‍රයෝජනවත්. අවම වෙලාවකදී ෆිනෑන්ස් පාර්ට්නර් සමග යතුරුපැදිය මගේ අතට ගන්නවට පුළුවන්. විශ්වාසයෙන් කියුව බයික් එකක් ගන්නවා නම් එන්න අලව්ව නාරම්බල පාරේ YNS එන්ටර්ප්‍රයිසස් ආයතනයේ විතර පොඩ පොඩ බයික් එකක්